ඔබ ගාව තියෙන්නේ කාර් එකක් නම් පෙට්‍රල් කාර් එකක් නම් මේ හැම පොයින්ට් එකකින් ගිහිල්ලා ඔයාලට පෙට්‍රල් ගහන්න බෑ. ඔයාලට ගහන්න පුළුවන් මෙන්න මේකේ විතරයි. ඒක ඔබ දන්නා ඇති ලංකාවේ ගොඩක් තැන්වල තෙල් පෝලිං තිබ්බා. මේ තෙල් පෝලිං වලට මොකක්ද හේතුව? අන්න ඒ ගැන තමයි මෙන්න මේ වීඩියෝ එකේ බලන්න යන්නේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. දේශපාලන නැත්නම් බලධාරීන් රාජ්‍ය බලධාරීන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේක මේ වගේ පෝලිං තවත් හැදෙන්න තෙල් පෝලිං තවත් හැදෙන්න ඉඩ තියෙනවා. මොකද්ද මේක මිනිසුන්ගේ වරදක් නෙමෙයි. මට එකපාර කියන්න බෑ රජයක වරදක් කියලා. හැබැයි අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා තමයි මේ තෙල් පෝලිම හැදුනේ. හරි. එහෙනම් අපි ඇයි මේ තෙල් පොලිම හැදුනේ කියලා මෙන්න මේ වීඩියෝ එකකින් මම පැහැදිලි කරන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ channel එකට subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් යමු වීඩියෝ එකට. රජයේ පැත්තෙන් කියනවා අපි ගාව ගොඩක් තෙල් තියෙනවා. තෙල් ස්ටොක් මාසෙට නැත්නම් දවස් 40කට ප්‍රමාණවත් තෙල් අපි ගාව තියෙනවා. තෙල් සංචිත අපි ගාව තියෙනවා. හැබැයි ඇයි මේ තෙල් පොලිමක් හැදෙන්නේ? ඒක ගොඩක් මිනිස්සු දැන් කතා කරනවා මේ මිනිස්සු මෝඩයි. ඇයි බං මේ තෙල් පොලිම වල ඉන්නේ? එහෙම කියලා ගොඩක් අපි කතා අහලා තියෙනවා. මේ මිනිස්සු තෙල් පොලිම වල හිටියේ ඒගොල්ලන් ගාව තෙල් නැහැ ඇත්තටම. බයික් වල, 3 wheel වල, කාර් වල තෙල් තිබ්බ නැහැ. නැත්තම් ලොකු ගමනක් යන්න ඕනේ. ඒක නැත්තම් තෙල් ඒ ගමනට ප්‍රමාණවත් තෙල් ටික ගහ ගන්න ඕන කියලා තමයි ඔය පොලිම වල හිටියේ. එහෙම නැත්තම් ගූලියක් අරගෙන ලොකු තව මාසයක් මේ තෙල් නැති ප්‍රශ්නයක් එනවා. නැත්තම් මේ තෙල් එකතු කරන් තියා ගන්න ඕනේ කියලා මතයකින් නෙමෙයි මේ මිනිස්සු පොලිම වල හිටියේ. ගොඩක් අපි දැක්කා ගොඩක් මාධ්‍යවේදීන් ගිහිල්ලා නිකන් මයික් අල්ලලා තිබ්බා ඇයි මේ පොලිම වල ඉන්නේ කියලා. තෙල් ඉවර වුණොත් අනිවාර්යෙන් පොලිම වල ඉන්න ඕන තමයි ඉතින්. පොලිම වල ඉන්න ඕනේ නැහැ. තෙල් ඉවර වුණොත් එහෙම තෙල් ගිහිල්ලා සෙඩ් එකේ තෙල් ගහන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබ්බා හැම සෙඩ් එකක් වගේම තෙල් පොලිමක් හැදුණා. අපි එහෙනම් බලමු ඇයි මේ තෙල් පොලිම හැදුනේ. ඔබ දන්නා ඇති ලංකාවේ වැඩිපුරම තෙල් තියෙනවා. මාසයකට වගේ තෙල් තියෙනවා. හැබැයි මේ ගොඩක් තැන්වල තෙල් පොලිම හැදුණා. මම දැන් පැහැදිලි කරන්න ඇයි මේ තෙල් පොලිම හැදුනේ කියලා. හරි. එහෙනම් මෙතන තියෙනවා මේ කොළඹ තියෙනවා එක්තරා පෙට්‍රල් සෙට් එකක්. හරිද? මේ පෙට්‍රල් සෙට් එකේ තියෙනවා පෙට්‍රල් තියෙනවා, ඩීසල් තියෙනවා, ඊට පස්සේ භූමි තෙල් තියෙනවා. හරිද? ඒතකොට පෙට්‍රල් වල තියෙනවා මෙතන 95 92 ඔක්ටේන් පෙට්‍රල් එකක් තියෙනවා. ඊට පස්සේ 95 තියෙනවා. ඊට පස්සේ සුපර් ඩීසල් එක තියෙනවා. ඊට පස්සේ ඔටෝ ඩීසල් එක තියෙනවා. 92 ගත්තොත් එහෙම පොයින්ට් දෙකක් කියනවා. අපි පෙට්‍රල් ගහන තැනට සාමාන්‍යයෙන් පොයින්ට් කියලා ගත්තොත් එහෙම පොයින්ට් සාමාන්‍යයෙන් දෙකක් වගේ තියෙනවා පෙට්‍රල් ගහන්න. නැත්නම් තුනක් වගේ තියෙනවා. 95 තව එකක් තියෙනවා. හරිද? සුපර් ඩීසල් ගත්තොත් තව එකක් තියෙනවා. ඔටෝ ඩීසල් ගත්තොත් එහෙම පොයින්ට් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි අපේ පෙට්‍රල් සෙට් එක තියෙන්නේ. ගොඩක් තැන්වල සාමාන්‍යයෙන් 1 2 3 4 5 6 6 නැත්නම් 8ක් වගේ තමයි පොයින්ට්ස් තියෙන්නේ මේ ෆුවල් එක ගහන්න. ලංකාවේ ගොඩක් තැන්වල මෙහෙම තමයි. දැන් ලංකාවේ පිටරට ඉඳන් සිනෝපෙක් ආවට සිනෝපෙක් එකේ තියෙන්නේ මෙහෙම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. දැන් ඔබ ගාව තියෙන්නේ කාර් එකක් නම් පෙට්‍රල් කාර් එකක් නම් මේ හැම පොයින්ට් එකකින් ගිහිල්ලා ඔයාලට පෙට්‍රල් ගහන්න බෑ. ඔයාලට ගහන්න පුළුවන් මෙන්න මේකේ විතරයි. ඒකත් ඔයා ගහන්නේ 92 නම් ඔයාලට ගහන්න පුළුවන් මෙන්න මේ පොයින්ට් දෙකේ විතරයි. හරිද? එතකොට මිස්ටර් සිල්වා කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා එනවා පෙට්‍රල් ගහන්න. එතකොට එයා ඇවිල්ලා කෙලින්ම රුපියල් 500ට පෙට්‍රල් එයාගේ වාහනේට පෙට්‍රල් ගහගෙන යනවා. ඒ පෙට්‍රල් ගහන්න මම මේ දැන් පැහැදිලි කරන්නේ කොහොමද මේ තෙල් පෝලිං හැදෙන්න හේතුව. අනවශ්‍ය තෙල් පෝලිමක් කියලා කියන්නේ අනවශ්‍ය තෙල් පෝලිං වුණාට මේක හැදෙන විදියක් තියෙනවා. අන්න ඒ විදිය තමයි මම පැහැදිලි කරන් යන්නේ. මෙතන මේ මිස්ටර් සිල්වා මෙතන තෙල් ගහන්න යනවා නම් මෙතන 92 පෙට්‍රල් එක ගහලා එයා යනවා. එතකොට එයාට යනවා පෙට්‍රල් ගහන්න පොඩි කාලයක්. තමයි විනාඩි 2ක් නැත්නම් විනාඩි 3ක් වගේ කාලයක් එයාට පෙට්‍රල් ගහන්න යනවා. එයා කාඩ් එකෙන් නම් ගෙවන්නේ කාඩ් එක තව විනාඩියක් යනවා කාඩ් එක ස්වැප් කරලා ඊට පස්සේ රෙසිප්ට් එක කඩලා එතන වෙලාවක් යනවා. සමහරවිට කාඩ් එක වෙන වැඩ කරන්නේ නැත්නම් ඊට ඒ වගේ කාලයක් යනවා. හරි. දැන් මෙතන ඉන්න එක්කෙනා පෙට්‍රල් ගහලා ඉවරයි. ඒ වගේම තව එක්කෙනෙක් එනවා. තව 10 දෙනෙක් විතර එනවා. හරිද? 3 4 5 6 7. එතකොට මෙයා පෙට්‍රල් එක ගහන විනාඩි 2ක් යනවා නම් මෙන්න මේ 10 වෙනි ඉන්න එක්කෙනා පෙට්‍රල් එක ගහනකොට එයාට විනාඩි 30ක් වගේ කාලයක් යනවා. මේ එක පොයින්ට් එකක් හින්දා. එක පොයින්ට් එකක් තිබ්බ පොයින්ට් එකක් තිබ්බොත් එහෙම තව 10 දෙනෙක් ඉන්නත් එහෙම ඒ පොයින්ට් එකට 10 වෙනි ගහනකොට විනාඩි 30ක් වගේ කාලයක් යනවා 10 වෙනි පෙට්‍රල් එක ගහද්දි. මෙන්න මේක තමයි හේතුව තෙල් පෝලිමක් හැදෙන්න. මේ එකපාරටම 10 දෙනෙක් ආපු ගමන් මේ පොයින්ට් එකට එකපාර ගහන්න බැරි හින්දා ඊට පස්සේ එතන එනවා මේ පෙට්‍රල් සෙට් එකට 20ක් වගේ ආවොත් එහෙම අනිවාර්යෙන් 20 වෙනි එක්කෙනා ගහනකොට සාමාන්‍යයෙන්
පැයක් නැත්තම් විනාඩි 45ක් කාලයක් කොහොමත් යනවා. ඒක තමයි ප්‍රශ්නේ. මේ පොයින්ට් එක හින්දා තමයි මෙන්න මේ ප්‍රශ්නේ අපිට ආවේ. මේ තෙල් පොලිම හැදුනේ මෙන්න මේ පොයින්ට් ප්‍රශ්නේ හින්දා. මේ පොයින්ට් වල තියෙන අපි වගේ මිනිස්සු තමයි මේ පෙට්‍රල් ගහන්නේ. එයාලා amount එක ගහලා ඊට පස්සේ ඒක අරගෙන ඊට පස්සේ ඒක තියලා. එතකොට ඒකට පොඩි වෙලාවක් යනවා. සාමාන්‍ය විනාඩි 3ක් වගේ යනවා නම් 10 දෙනෙක් ඉන්නවා නම් විනාඩි 30ක් අනිවාර්යෙන් යනවා. මේක ලොකු සෙට් එකක් නම් පොයින්ට් දෙකක් තියෙන්නේ. නැත්තම් මේකෙන් තියෙන පොයින්ට් එකක් විතරයි. එතකොට නිකන් හිතලා බලන්න එක පොයින්ට් එකකින් අර පැත්තේ කෙනෙක් ගහනවා මෙහෙ පැත්තේ කෙනෙක් ගහනවා. සාමාන්‍ය කාර් එකක් ගහද්දි ලොකු ඉඩක් යනවා. තව වාහනයක් තව කාර් එකක් ගහනවා තව ලොකු ඉඩක් යනවා. එතකොට 10 දෙනෙක් නිකන් හිතලා බලන්න බයික් 10ක් නම් සෙට් එක ඇතුළෙම ඒ පොලිම හැදෙනවා. හැබැයි වාහන 10ක් ගහනකොට ඒ පොලිම නිකන් පාරට යනවා. එතකොට මිනිස්සුන්ට හිතන අන්න පොලිමක් හැදෙනවා පෙට්‍රල් නැතිව ඊට පස්සේ වටේ ඉන්න මිනිස්සු කියනවා පොලිමක් හැදලා තියෙන්නේ සමහරවිට පෙට්‍රල් ඉවර වෙයි කියලා. ඇත්තටම අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රශ්න හින්දා තමයි මෙන්න මෙහෙම පොලිමක් හැදුනේ. එහෙම නැත්නම් තෙල් නැති ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ පොයින්ට් මේ සිස්ටම් එක තමයි ලංකාවේ ඕන පෙට්‍රල් සෙට් එකේ ගියොත් මෙන්න මෙච්චරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් 8ක් නැත්නම් 10ක් තමයි පෙට්‍රල් ස්ටේෂන් පොයින්ට්ස් තියෙන්නේ. හරිද? මේක අපි දිනු කරන්න ඕනේ. මේක දිනු කරත් තමයි මේ පොලිම් ටික නැවැත්ෙන්නේ. සාමාන්‍යයෙන් පිටරට ගත්තොත් එහෙම පොයින්ට්ස් තියෙනවා 10ක් වගේ තියෙනවා. ඒ හැම පොයින්ට් එකෙම පෙට්‍රල් ගහන්න පුළුවන් නැත්නම් ඩීසල් ගහන්න පුළුවන්. ඒ 92 ඕනනම් ගහන්න පුළුවන් නැත්නම් 95 ගහන්න පුළුවන්. මේ හැම එකෙන්ම ගහන්න පුළුවන්. ලංකාවේ හැම නෙමෙයි. ලංකාවේ 92ක් ගහනවා නම් මේ පොයින්ට් එකේ විතරයි ගහන්න පුළුවන්. 95 ගහනවා නම් මේකේ විතරයි. මෙන්න මේවා දිනුවොත් දැන් උදාහරණයට මේ මිස්ටර් සිල්වා ලංකාවේ ඉන්නේ නැතුව පිටරට ගියා නම් එයාට ඕන පොයින්ට් එක ගිහිල්ලා ගහන්න පුළුවන්. පිටරට එක්කෙනෙක් ගහනවා නම් තව එක්කෙනෙක් ඉදි. එහෙම නැතුව අනිත් එක්කෙනා තියෙන පොයින්ට් වල ගහගෙන යනවා. සාමාන්‍යයෙන් පොයින්ට් 10ක් 15ක් වගේ තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ මේ තෙල් පොලිම හැදෙන්න. අපි ගාව පොයින්ට්ස් නැහැ. සාමාන්‍යයෙන් අලුතෙන් හරි දැන් තියෙන පෙට්‍රල් සෙට් වල මේ ප්‍රශ්නේ අපි නැති කරොත් මේ වගේ තෙල් පොලිම හැදෙන එක අඩු වෙනවා. මේක තමයි ප්‍රශ්නේ. මම හිතනවා ඔබට පැහැදිලි වුණා කියලා මේක මේ පොයින්ට් වල ප්‍රශ්නේ හින්දා තමයි මේ තෙල් පොලිම හැදුනේ. සාමාන්‍යයෙන් මේ තෙල් පොලිම හැදෙන්න පුළුවන්. හැබැයි ඔබ දකින්න ඇති ඩීසල් වලට ලොකු පොලිමක් තිබ්බේ නැහැ. ඒ මොකක්ද හේතුව? ඩීසල් වලට ලොකු පොලිමක් තිබ්බේ නැත්තේ සාමාන්‍යයෙන් ඩීසල් ගහන්නේ ඩීසල් වුණත් මෙන්න මේ පොයින්ට් එක ගහන්න පුළුවන්. නෝමල් ඔටෝ ඩීසල් එක තමයි ගොඩක් කට්ටිය ගහන්නේ. සුපර් ඩීසල් ගහන්නේ. එතකොට ඩීසල් ගහන්නේ ගොඩක් බර වාහන වල. සාමාන්‍ය බස් එකක්, ලොරියක් නැත්නම් ලොකු කැන්ටර් එහෙම තමයි ඩීසල් ගහන්නේ. එයාලා කරන දේ තමයි දැන් බස් එකක් උදාහරණ ගත්තොත් එහෙම බස් එකේ රූට් එක යද්දී රැයටම ඩීසල් ගහගෙන යන්නේ. දැන් උදේටම ෆුල් ටැංක් ගහගෙන තමයි යන්නේ. ඒකට එයා ඒ දවස ඉවර වෙලා තමයි ආයෙ පෙට්‍රල් සෙට් එකේ එන්නේ ආයෙ පෙට්‍රල් ටිකක් ගහන්න. නැත්නම් සමහරට එයා ගාව ඩීසල් කොහොමද තියෙනවා. ඩීසල් ගහගන්න. මේ බර වාහන වල නැත්නම් ඩීසල් වාහන කොහොමද ඒගොල්ලන් ගාව තෙල් ටික තියෙනවා. දවසට නැත්නම් දවස් දෙකකට තුනට ප්‍රමාණවත් තෙල් ටික තියෙනවා. මේ පෙට්‍රල් වාහන වල ඒ වගේ නෙමෙයි. පෙට්‍රල් වාහන වල අවශ්‍ය හැටියට රුපියල් 200 300 500 1000ට තමයි ගහන්නේ. පොඩි ගමනක් යනවා ඒ ගමන ගිහිලා ආයෙ සෙඩ් එකේ ගිහිලා ආයෙ ගහනවා. ඩීසල් එක එහෙම නෙමෙයි. ඒ හින්දා තමයි ඩීසල් එකට ලොකු පොලිමක් ආවේ නැත්තේ. පෙට්‍රල් වලට පොලිම එන්න හේතුව මෙන්න මේක. එකක් පොයින්ට් එක අනිත් එක වාහනත් වැඩි අනිත් එක පොඩි එකක් තමයි පොඩි ලොකු amount එකක් ගහන්න පොඩි amount එකක් තමයි ගහන්නේ. මම හිතනවා ඔබට පැහැදිලි වුණා කියලා මේක මේ පොයින්ට් වල ප්‍රශ්නේ හින්දා තමයි මේ තෙල් පොලිම හැදුනේ.